Welcome back to another gameplay video. ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ Granny chapter 2 බං. හරිද? ඉතින් බං මම මේකේ බෝට්ටුවෙන් පැන්නා, දොරෙන් පැන්නා, ඔක්කොගෙම පැන්නා. හැබැයි මම චොපර් එකෙන් පයින් වීඩියෝ එක දැම්මේ නැහැ කීපන්කෝ. එන්න ඉතින් අද කරන්න දන්නේ මං Granny ගේ grandpa ගේ චොපර් එක උස්සන එක. එහෙනම් බං අපි වැඩි කතා නැතුව යමු gameplay video එකට. ඉතින් බං ප්ලේන් එකෙන් පයින්ට තමයි මම හිතන්නේ බඩු ගොඩාක් මෝන්. හරිද? දොරෙන් පයින්ට විනාඩි 8න් පැන්න හැකි පට්ට මීසි. ඉතින් මේ චොපර් එකෙන් පයින්නකොට අනිවාර්යෙන් එකට එකක් යනවා බං. අර අතන අපි අර සිකියුරිටි රූම් එකෙන් අරිනවනේ ඒකේ උඩට ගිය හැකිනේ. එහෙන් එතන ඉනිමගෙන් අනිවාර්යෙන් මැරෙනවා කියපන්කෝ එකපාර නිකම්ම. මොනව කරන්නද? එහෙනම් බා දැන් යම. අපි හැමදාම කරනවා වගේ මේක ගහගමු තුන් පාර. ඒකයි. දෙකයි. තුනයි. තුන් පාරක් ගහගත්තා ගිහිල්ලා මෙතන හැංගි වුණා බා. දැන් රෙනි ග්‍රෑන්ඩ්පා කෙලගෙන යයි බා. කෙලගෙන යන්නේ කොහොම හරි යනවා බං ඕන් දෙන්න. අර බලපන්කො මෙහෙ විඳන් බැලුවොත් පේන්නේ නැහැ බං. ඔක අමු කවයා. ඔක අමු කවයා බං. අර වහාට ගියා ග්‍රැනි තව ගියේ නැහැ. අඩේ තව ග්‍රැනි නැහැ කියපන්කො. තව ග්‍රැනි නැහැ. අහාට ගියා ග්‍රැනි. දැන් අපි යම මෙහාට ගිහලා මෙතන අමන් එක තියෙනවා බං. හරිද? මෙතන අමන් එකේ තියෙනවා බං අඬුව. අඬුව දාගමු පල්ලෙහාට. ඊට පස්සේ බං මේ මෙතන තියෙනවා ස්පාර්ක් ප්ලග් එකද මොකද්ද? ස්පාර්ක් ප්ලග් එක නෙවෙයි බං ග්ලාස් යූස් එක. මොකක්ද දාගමු බං මෙතෙන්ට. ඊට පස්සේ බං මෙතන දෙවෙනි එකේ තියෙනවා මොකද්ද මෙතන දෙවෙනි එකේ තියෙන්නේ? ස්ටන් ගන්න එක බං. ස්ටන් ගන්න එක. යා මන්නේ. ඊට පස්සේ දැන් අපි ග්‍රැනි වයි ග්‍රෑන්ඩ්පා මාරමු. නැත්නම් හරි නෑනේ බං. හුටා. තව චුට්ටේ උන් දෙන්න මම මරනවා බං. කමන්නේ. ග්‍රැනිට අහුන් නැත්තම් මඩ එච්චරයි. දැන් ග්‍රෑන්ඩ්පා කර එන්න ඕන බං. නාරෙන්නේ. ගෝතයා ඉක්මනට මේන අඩු වරෙන් බං. ඌ වහාට යන්න හැදුවේ දුන්නා ෂොට් එක. ගනිමු යතුරු බං. කොයි. ඔබ මැරෙන්න එපා යතුරු දීලා මැරියා. ඔක මැරෙන්නේ නැහැ බං. මැරුණා තාතයක් කෙනෙක්ගේ බං ඌ ගන්න. මම මොකෙද්ද මන්ද? දැන් යමන්කෝ අපි පින්තූර තුන සඩබලාස් කාලා දාගමු හරිද? මෙතන තියෙනවා එක පික්චර් එකක් හරිද? ඕක දාගමු කොහොමද නාස්සට බෑ. එක පික්චර් එකක් දැම්මා. තව පික්චර් එකක් මේ මෙතන මේ සිවුඩ තියෙනවා බා. ඒකත් දාගමුකෝ සඩබලාලා. ඕකත් දැම්මා බා. ඊට පස්සේ අනිත් පික්චර් එක කොහෙද තියෙන්නේ? where is the other picture? ඊට පස්සේ බාඬුව මෙතන තියෙන්නේ. දැන් යම බාණ්ඩ මෙහි තියනවාද කියලා මෙතන ටොයිලට් එකේ පික්චර් එකක් අලවලා තියෙනවා මම පින්තූරේ බලමු තියනවාද ටොයිලට් එකේ අලවලා තිබ්බ නෑ මට තියෙන බං අනිත් පික්චර් එක ඒ පික්චර් එක දාන්න කලින් තියෙනවා බං අඬුවෙන් වැඩක් කරගන්න තියෙනවා බං ඒ හින්දා අඬුව මෙහෙන් තියලා අඬුව විසික්කොම් බං මෙහාටම හරි බං ඊට පස්සේ මෙතන තියෙනවා බං තවත් ඕන කරන බාණ්ඩයක් බං ඕ ගනි මොකද්ද මේකට කියන්නේ ඩක් ටේප් එක කියලා මොකද බං කෝච්චිය තට්ට අලවන්න ඕනේ බං. ඒකට ඕන වෙනවා බං තට්ටලු අලවන්න තට්ට අලවන්න ගම් එකක් ඕන බං. ගම් එකක් නෙමෙයි බං සෙලෝ ටේප් එකක් හරි මොකක් හරි එකක් ඕන. ඒක මොන නැතතුව සුපිරි හයිය ටේප් එකක්. අපි දැන් චුට්ට වෙලාවක් ඉන්න බං අනුන් දෙන්නම හැරෙනකන් ඉමු. දෙන්නම හැරෙනකන් ඉඳලා යමන්. ෂොට් එක දෙන්න ෂොට් එක දෙන්න. අපි ගිහිල්ලා දැන් අමුතු ජීවියට ෂොට් එක දුන්නා නම් හරි දැන්නේ. මුන් දෙන්නව මරලා. ඉතින් මම දැන් සද්දයක් දැම්මෙත් නැහැ. ග්‍රැනි ග්‍රෑන්ඩ්පායි දෙන්නම හැරෙනකන් තමයි මං ඉන්නේ. දෙන්නට මේක පාරම ෂොට් එක දෙන්න. ඉතින් බලමු මෙතෙන්ට වෙලා අපි හැංගිලා ඉන් බලන්න. ග්‍රැනිටයි ග්‍රෑන්ඩ්පාටයි දෙන්නටම එකපාර ෂොට් එක දෙන්න ඕන බා. නැත්තම් ඕන් දෙන්න මාතයක් වෙනවා බා. නැත්තම් ග්‍රැනිව මරපුවාම ග්‍රෑන්ඩ්පා එන්නේ නැහැ. එහෙනම් ෂුට් වෙලා කිව්ව මොකද්ද මේක දිලිසෙන්නේ? මස් කෑල්ල බං. ඕන් මස් කෑල්ලෙන් මොකද්ද කරන්න තියෙන්නේ කියලා දන්නේ. අර අමුතු ජීවියට වෙන්න දෙන්න ඇති බං. හැබැයි බං ඕක කවදාවත් ඔය මස් කෑල්ල කන්නේ නැහැ බං. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් නම් සද්දයක් දාලා ගෙන්නගෙන මරන්න පුළුවන් ඉනේ. දැන් නම් අරුන් ඩබල් මැහැරිලා ඇති. තාපන් වට්ටපන්. එලා බිමට දැම්ම බං. දැන් නම් එන්න ඕනේ මං ග්‍රැනි හරිද? අඩෝ තව ඇහිලා නැද්ද බං? ඊළාට නෑ ග්‍රැනි ආනවා. ග්‍රැනි ආනවනේ. ඔව් බං ග්‍රැනි ආනවා බං. උන්ක මෝඩය බං. ග්‍රෑන්ඩ්පා තාවොත් නම් ගොඩ. කොයි ග්‍රෑන්ඩ්පා? ග්‍රෑන්ඩ්පා වරෙන් මම එල ග්‍රෑන්ඩ්පා එනවා. අඩෝ සිරාට මොනවා ගැම්මක් තමයි බං ඈ.
බං ගැම්මක් නෙමෙයි ඇත්තම කියනවා නම් කමක් නැහැ. ඉතින් පත් මැරියන්කෝ. ඉක්මනට දැන් යමන් බං නැනුයි බං වැඩක් තියනවා කරගන්න බං. මෙතන තියෙනවා බං පොතක්. මේ පොත දාපන් මෙහාට. මොකද බං අපිට ෂොට් ගන්න එක ඕන බං. දිනන්න හරියද? මේක විසිකව මෙහාට. දැන් අනින් ආණ්ඩුව. දැන් අඩුවෙන් තියෙනවා බං මේක ගලව ගන්න බං. අඩුවෙන් මොකද්ද කරන්නේ? එන ගලවන එකනේ බං. සටස් ගාලා ගලවන්න ඕන බං. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා ගන්න ඕන බං ස්ටන් ගන්න එක කියන එක. දැන් දෙනවා බං අමුතු ජීවියට ෂොට් එක. දැන් දෙනවා බං උකට ෂොට් එක. ගෝතයට වරේ යකෝ. දැන් ඉතින් ගැම්මට අමුතු ජීවියට ෂොට් එක දී ගන්න ඕන. මැරියම් අඩු උන්ඩි දීපන් මැරුණට කමන්නේ. දැන් තුවක්කුව දාගොම් මෙහෙ. දැන් මෙතන තියෙනවා බං ඕනේ කරන භාණ්ඩයක්. සේප්පුවේ අතුර බං ඕනේ කරන භාණ්ඩය. සේප්පුවේ අතුර නෙමෙයි. සේප්පුවේ ඇතුලේ තියෙන එක තමයි බං ඕනේ කරන භාණ්ඩය. හරිද? මෙතනින් යනවා. මෙතන තියෙනවා බං තෙල් කෑන්නෙක් කියන එක. දැන් ගන්න ඕන තෙල් කෑන්නෙක් කොයි. දැන් මේකෙන් ගන්න ඕන තෙල් කෑන් එක. ඊට පස්සේ අරුන් දෙන්නම එකපාරක් මැරුවත් නම් හොඳයි. කමන්නේ අරුන් දෙන්නම එකපාරක් මරමු නේද? තෙල් කෑන් එක දාගෙන එන්න වෙලාවක් තියෙනවා හැබැයිනේ. කමක් නැහැ. මෙතෙන්ට වෙලා අයින්බා. හරිද? දැන් අපිට ඕන බං තෙල් කෑන් එක අතෙන්ට දාගෙන අර බින්දුර කෑල්ලක් දා ගන්න ඕන බං අතනින්. ඊට පස්සේ නැතිනම් දින්නවයි තමයි. ඊට පස්සේ ෂොට් ගන්න එක ගන්න ඕන. කොයි බං අරුන් දබල එන්නේ නැහැ නේද පැත්තට බලා දෙවා. 70 ගරස්. මහා මෝඩා බං අම්මු ගවයා බං වෙණි කියන්නේ. ග්‍රෑන්ඩ් පාත් එහෙම තමයි. ග්‍රෑන්ඩ් පා තමයි බං අම්මුම ගවයා. හරිද? කලාවට වෙලාවට වැඩ කරනවනේ බං ග්‍රෑනි. ඒ වගේද ග්‍රෑන්ඩ් පා. මොන කලාවට වෙලාවට බං ග්‍රෑන්ඩ් පාට. කම්මු ගවයා ග්‍රෑන්ඩ් පා. ඒ වන් දැන් නම් අරුන් ඩබල මෑරලත් ඇති. කමන්නේ තව චුට්ට වෙලාවක් ඉම්බා. නැත්තම් වාතයක් වෙනවා බං. හැබැයි තව දැක්කේ නෑ නේ බයික් එක්ක මෙතන ඉඳලා. එහෙනම් ඕන් දෙන්න උඩ තට්ටුවේ තමයි ස්පෝන් වෙන්න ඇත්තේ. කමන්නේ තව චුට්ට වෙලාවක් ඉමුකෝ බං. ඔය ග්‍රැනි කලාවට වෙලාවට වැඩ කරන්න දන්නවා බං. ග්‍රෑන්ඩ් පා එහෙම නෑනේ බං. ග්‍රැනි එහෙම වුණාට ඒ ඉඳ වැඩක් නෑ බං. කොයි ග්‍රැනි ග්‍රෑන්ඩ් පා where are you දැන් සද්දයක් දාලා ගෙන්න ගත්තා නම් හරි බං. සද්දයක් දාලා ගෙන්නකම් එල කොයි ග්‍රෑනි ග්‍රැනි ආයනවා. ග්‍රැනියව මෙතෙන්ට ගෙන්නගෙන මරමු බං අපි. කො ග්‍රැනියට ෂොට් එක හම්මා. හරි දැන් කොයි ග්‍රෑන්ඩ් පා. ග්‍රෑන්ඩ් පාට ෂොට් එක හම්මුණා. ලෙට්ස් ගෝ. දැන් සඩගාලා ගනිමු මුදුර තියෙන තෙල් කෑන් එක බං. තෙල් කෑන් එක දා ගන්න ඕන බං උඩින්. හරිද? තව අපිට හෙලිකොප්ටරේ යතුරු ගත්තෙත් නෑ නේද? හෙලිකොප්ටරේ යතුරුත් ඕන. අවසාන පින්තූර කෑල්ලත් ගන්න ඕන බං. මෙතන තියෙනවා බං හෙලිකොප්ටර් මැනියුල් එක. හරිද බලපන් කොහොමද පොත තිබ්බ නැත්නම් අපිට හෙලිකොප්ටරේ පදින්න බෑ බං. බලපන් කො සිංගිති කතා නේ බං. ඕක දාගනින් මෙතෙන්ට හරිද? එතකොට අපිට ඕන වෙනවා බං හෙලිකොප්ටරේ යතුරු ඕන වෙනවා. හෙලිකොප්ටරේ යතුරයි අර පින්තූර කෑල්ල විතරයි ඕන වෙන්නේ. ඔකෙන් පැනපන්කො. දැන් මෙතන තියෙනවා බං හෙලිකොප්ටරේ යතුර. මේ මෙතන බං තියෙන්නේ. අපරාධي හැබැයි අනිත් පැත්තේ මේ කැරගත්තා නම් තවත් ලේසි. හෙලිකොප්ටරේ යතුර අරගමු. දැන් හෙලිකොප්ටරේ යතුර අරගෙන අපිට තියෙනවා බං තවත් අපිට වැඩක් කරගන්න බං. හෙලිකොප්ටරේ යතුර අරගෙන අතනින් දාලා අපි යමු බං අර ගන්න අවසාන පින්තූර කෑල්ලත් අරගෙන මෙතනින් දාලා ෂොට් ගන්න එක ගමු බං. හරිද? මේකත් දාගෙන දැන් අවසාන පින්තූර කෑල්ලත් ගෙමුකෝ බං. ඊට පස්සේ නේ එකපාරක් කණ්ඩ වෙයි. මොකද ඊට පස්සේ නම් ග්‍රැනි හරි ග්‍රෑන්ඩ් පා හරිය හැරි බං. කොහෙද දන්නේ අවසාන පින්තූර කෑල්ල තිබ්බා. අවසාන පින්තූර කෑල්ල තිබ්බා. මෙතන අපි යමු ජීවියම මරනකොට දැක්කේ පින්තූර කෑල්ල මෙතන තියෙනවා. හරිනේ බං. දැන් උකත් අරගමු. දැන් බං අරුන් ඩබලව තව එකපාරක් මරමු. හරිද? මෙතන තියෙනවනේ බං තුවක්කුව. මෙතන ඉමුද කලින් වාගේ අපි. කො ගනි තුවක්කුව. හරිද නැත්තම් කණ්ඩ වෙනවා බං උන් දෙන්නගේ. නිකන් බරුවට මොකටද බං එකපාරක් හරි කන්නේ. මෙච්චර ගහපු එකේ නේ බං. ඊ අපරාධ නේ බං. මේ කණ්ඩ හරි යන්න තිබ්බේ නේ බං. නැත්තම් දැන් වෙලා යනවා බං. කමන්නේ චුට්ට වෙලාවක් ඉඳලා මේ පින්තූර කෑල්ල අරගෙන ගිහිල්ලා අතනින් දාමු. ඊට පස්සේ ඉතින් ආයෙ මොනවද ඕනේ බං තෙල් කෑන් එකක් දැම්මා පින්තූර කෑල්ලක් දැම්මා හෙලිකොප්ටර් යතුරත් ගත්තා. ආයෙ ඉතින් වෙපන් කී එක තමයි බං ගන්න ඕනේ. වෙපන් කී කාර්ය ගෙනාව කියන්නේ බං දින්නේ නැහැ ඉතින් තව නේද. මොකද අර බඩු ටික ඔක්කොම දාගන්න එපේ බං අපි උඩ තට්ටුවට. බයි දැන් නම් අපි සද්දයක් දාලා ගෙන්න ගමුනේ බාරුන් දෙන්න. දැන් ඇහැරලා ඇත්ත අනිත් එක අපි වැඩ ටිකක් කරා විනාඩි එකමාරක විතර වැඩ කරා හරිද.
චුට්ට වෙලාවකින් තව චුට්ට නිකන් බරුවට කුටි කන්න ඕනේ නැහැ නේ බං. ඕන් දෙන්නගෙන් අවසාන මොහොතේ නේ බං. කොයි දැන් සත්‍යයක් දාලා ගේන්නකම් බං. ග්‍රැනි ග්‍රෑන්ඩ්පා ග්‍රැනි එන්න ග්‍රැනි හරි බෑ කියලා ග්‍රැනි එනවා හුටා ග්‍රෑන්ඩ්පාත් එනවා කීපන්කෝ. ග්‍රෑන්ඩ්පාට කතා කරේ නෑ බං. what the fuck බලපන්කෝ ග්‍රෑන්ඩ්පාත් එනවා බං. අඩේ ග්‍රෑන්ඩ්පා කලට වෙලාවට වැඩ කරන්න ගත්තේ කවුද ඉඳලාද බං. what the hell ඔයි see you කියලා දැන් මම දැක්කා කියලා ලොකුද මම තුවක්කු දාපුවා උතනින් බලයන් දැන් උතනින් ගිහලා පින්තූර කැල්ල දාගෙන අතනින් ඊට පස්සේ බං අපිට ඕන කරන්නේ හෙලිකොප්ටරය අතුර මම මෙතනින් දැම්මානේ වෙපන් කීයක් ගන්න තමයි බං දැන් ඕනේ ආනේ හෙලිකොප්ටරය අතුර දාලා නැහැ ආනේ දාලා දැන් අනින් කොතන තියෙනවා අපිට ඕන කරන්නේ බාණ්ඩයක් බං හරිද ඌටා මම කිව්වේ උතනින් යනකොට අනිවාර්යෙන් මැරෙනවා බං ඇයි බං එහෙම මැරෙන්නේ කීපන් ඔබට සිරාවටම බලපන් එකපාරක් මැරුණා බං දැන් නිකන් බොරුවට නේ බං දැන් ඉතින් ෂොට් ගන් එක දාගන්න එක තව ටිකක් අමාරු වෙනවා බං මහා මෝඩ වැඩක් උනේ දැක්කනේ බං ඒකයි මම කිව්වේ වන් ලයිෆ් ගහන්න බෑ කියලා අනිවාර්යෙන් මැරෙනවා බං උතනින් මගේ දැන් ඉතින් දිරන්න කට ළඟට ඇවිල්ලා තියෙන්නේ තව හෙලිකොප්ටරේ අතුර ගත්තා දැන් ඉතින් ඕනේ වෙන්නේ වෙපන් කීය කර ගන්න විතරයි බං පො දැන් මෙතනින් ගාලා සද්දයක් දාගම් බං මැරුවට වැඩක් නැහැ බං අපි මැරුණාට පස්සේ අරුන් දෙන්න හැරෙනවා බං ඇයි දන්නේ එහෙම හැදුවේ නේ කවන්නේ නෙවුන් දෙනවා දැන් හරි දැන් උන් දෙන්නේ නේ උතෙන් සට ගාලා ඊට පස්සේ අපිට තියෙන වෙපන් කීය කරගෙන ෂොට් ගන් එක අරගෙන අරුන් දෙන්නවා මරන්න බං කොයි ඉක්මනට ඵලයව්කෝ මහ වාතනේ බං ග්‍රෑන්ඩ්පා ගියා කෝ ග්‍රෑනි යන්නේ නැද්ද ඔයා ග්‍රෑනි හරි ග්‍රෑනිත් යනවා නැති අපි යමු සට්ට ගාලා මේ පැත්තට එල නැති අපිට ඕන වෙනවා බං සුපිරි එකක් ගන්න තමයි දැන් යන්නේ ආයෙ පාරක් ඉනි මගෙන් වැටෙයිද දන්නේ නැහැ මහා මෝඩයි බං ඉනි මග බලපන්කෝ නිකන් බරුවට ලයිෆ් එකක් දෙන්න උනා නැත්තම් බං මේක පට්ට ඊසි බං ඉනි මගෙන් මැරෙන්නේ නැත්තම් බලපන් මම මොනවත් කරෙත් නැහැ ඒ වෙලේ ආයෙ මැරෙයිද අම්බේ මැරුන්නේ මට ඒත් හිතුණා මම මැරෙයිද කියලා මොකද මම ගාන හැමතිස්සෙම මම උතරින් මැරෙනවා බං හරිද ගණන් කොහොම වෙපන් කීයක් කියන එක බං ඊට පස්සේ මේ පැත්තෙන් දිනන පාර හරිද එතනින් ගිහලා පෑනපා හරිද මේ මෙතනින් අපි දොර අරගෙන යමන්කෝ මෙතනින් දොර අරගෙන යමන්ද හරි මේ පැත්තෙන් එයි දන්නේ එතකොට කමන්නේ යමන් මෙතන තියෙන්න ඕන බං අපේ ආදරණීය ෂොට් ගන් එක ආදරණීය නන්නේ මොකක් හරි ෂොට් ගන් එක ගනින්කෝ ප්‍රෝ මගේ ෂොට් ගන් එක let's go නෑ ඉතින් ගහම්පන් අරුන් දෙන්නව දොයි කරලා අපි යන් අපේ වැඩ කරගන්න ග්‍රෑන්ඩ්පාට ෂොට් එක හම්ුණා let's go ග්‍රෑන්ඩ්පාට ෂොට් එක දුන්නා කියන්නේ මං දැන් උතෙන් ග්‍රැනි එයි නේද හරි සද්දයක්නේ මං ඇහුනේ අඩෝ සිරාවටම දැන් ග්‍රැනි කලාවට වෙලාවට වැඩ කරන්න නැති වෙන්න පටන් අරන්ද සිරාවටම ග්‍රැනි වරෙන් යකෝ ග්‍රැනි හරි ග්‍රැනි එනවා ග්‍රැනි ගැන බයවෙන්න දෙයක් නැහැ බා වෙලා ගිහින් කලි ග්‍රැනි එනවා බා බලපන්කෝ මැරෙන්න තියෙන ආසාව ග්‍රැනිට ග්‍රැනි බා වෙලා ගිහිල්ලා හරි මැරෙන්න එනවා දැන් යම උඩ තට්ටුවට දැන් ඉතින් ඔක්කොම බඩු ටික උඩ තට්ටුවට දාන්න තමයි තියෙන්නේ ඊට පස්සේ හරි තුවක්කුව දාගන්න තව බඩු කීයක් තියනවද ඒ පාගෙන මෙන්න කොන්ද ගන්න එක බා ඉස්සර තමයි බා මේ ගේම් එකේ සුපිරි එක තිබ්බේ ඉස්සර තමයි ගේම් එක සුපිරියට ගහුවා ඉස්සර මොනවත් වෙන්නේ කොන්ද ගැඩෙන්නෙත් නැහැ මේකෙන් වටනහම දැන් මේකට අප්ඩේට් ඇවිල්ලා ගේම් එක කාලා බන් තියෙන්නේ හරිද දැන් යනන්කෝ දැන් ඉතින් වෙන වෙලාවක් යනවා බා ඉස්සර වාගේ නම් මේ ගේම් එක එක්ස්ට්‍රීම් දාලා උනක් දින්න හැකි බා ඉතින් YouTube එකේ සර්ච් කරලා බලපන් කවුද කියපන් මේ වගේ මේ version එක මේ අලුත්ම version එකේ එක්ස්ට්‍රීම් දාලා තියෙන්නේ කවුද කියපන්කෝ කවුරුත් නැහැ ඔක්කොමලා 1.7 වල තමයි මේවා දාලා තියෙන්නේ මම 1.7 ඩවුන්ලෝඩ් කරා මම හાર્ඩ් දාලා නම් දිනන්න පට්ට ඊසි ඒකට එක්ස්ට්‍රීම් දාලා දිනන්න අමාරු වෙන්නේ අර අමුතු ජීවියා ඉන්නවනේ බා ඒකම මරන්න අමාරුයි බා ඒකට මම තිබ්බා ඒක මැරෙන්නේ නැහැ හරිද තව බඩු 3ක් ගන්න තියෙනවා කීපන්කෝ සිරාවටම අනින් කොහොමද අවසාන පින්තූර කෑල්ල ඊට පස්සේ තෙල් කෑන් එක අරගෙන යම ආයෙත් මැරුණා බා සිරාවටම ඇයි යකෝ මේ ඉනි මගේ මැරෙන්නේ යකෝ තුන්වෙනි දවසටත් ආවා එකපාරක්වත් ග්‍රැනි ගහලා නෙමෙයි බා මේ පට්ට ඉනි මගෙන් මැරෙන්නේ බා
නිකන් බොරුවට වෙලා යනවා බා. හරි හරි ඉක්මනට ගහමු. දැන් යම. ආයෙ බාරක් අර ගහගම් බා. තුන් පාරක්. කොයි? 1යි. 2යි. 3යි. දැන් මං අර බඩු තුන උඩට දාගන්න විතරයි තියෙන්නේ. හරිද? එක දවසකින් එක බඩුව ගන්න දාගත්තත් අවුලන්නේ මැරෙන්නේ නෑ නිකන් ආයේ. උඩට ගියා කියන්නේ හරි ඔක්කොම බඩු ටික දාගත්තා කියන්නේ උඩට. ආයේ ග්‍රැනීටයි ග්‍රෑන්ඩ් පාටයි උඩට එන්න බෑ බං. ග්‍රෑන්ඩ් පා කාලේ යනවා. කොයි බං ග්‍රෑනි? මොඩ ග්‍රෑනි? එල ග්‍රැනිත් යනවා. දැන් අපි යමන් උඩට බං. ඉතින් පාට්ට මේසි බං. මේක බං මොලෙන් අහන්න ඕන කියමත් බං. දැන් යමන් මෙහාට. දැන් අපි යන්නේ උඩ තට්ටුවටනේ බං. මෙතන තියෙන දොර අරින් දැන් ගිහිල්ලා. මේ දුරම තියෙන භාණ්ඩය අරගමුකෝ අපි. මේ මං අර අවසාන පින්තූර කෑල්ල ෂී. දැන් ආයෙ මැරෙයිද? අම්බෝ මැරුන්නේ නැහැ. යන බි පල්ලහැට. ඉක්මනට දාපන් උතන තියෙන පින්තූර කෑල්ල. කොබන් පින්තූර කෑල්ල ගන්න. එල. නැග බි උඩට. අකෝ බලපි ආයෙ නම් මැරෙන්න බෑ ඉතින් ඈ. එල. මං තියෙන අවසාන මේක ගෑසොලින් ගෑන්න එක. යම්මක් නේද? ගෑසොලින් ගෑන්න එක ගනින්න. දැන් ඉතින් මැරුණ නැත්තම් එච්චරයි බං. දැන් මැරුණ නැත්තම් එච්චරයි බං. එල බං මැරුණ නැහැ. දැන් බං අපිට ඕන කරන්න බං මුලින් පින්තූර කෑලි. හරිද? මොකද බං මෙතන යමන්කෝ. මේ මෙතන තියෙනවා බං දොරක්. ඔය දොර ඇරෙන්න බං ඕන කරනවා පින්තූර කෑලි 3ක්. ඉස්සරම මට තිබ්බේ මතක විදියට ග්‍රැනීගේ පින්තූර 3ක්ද කොහෙද? දැන් නම් තියෙන්නේ ග්‍රෑන්ඩ් පාගේ පින්තූර 3ක්. හැබැයි ග්‍රෑන්ඩ් පාගේ පින්තූර 3ක්ද තිබ්බේ මට හරියට මතක නැහැ. නැත්තම් ඉස්සර ඔය දෙන්නගෙන් පින්තූර තිබ්බද කොහෙද මාරුවට? හරියට මතක නැහැ. අනිත් පින්තූර කෑල්ලක් ගමුකෝ. දාපන්. ඊට පස්සේ අපිට ඕන වෙනවා බං ෂෝට් ගන් එක. ෂෝට් ගන් එකෙන් ගෙනා උඩට නිකන් නෙමෙයි නේ බං. දැන් උඩට ෂෝට් ගන් එක ගෙනා අපි ග්‍රෑන්ඩ් පායි ග්‍රෑනි එන්නේ නැත්තම් මොකටද කියලා ඔයාලා හිතනවා ඇති. ඉතින් මේ මෙතන තියෙනවා බං ඉලක්කයට වෙඩි තියන්න තැනක් බං. කොයි? ඕකේ. ගානින්කෝ බුලට් බං. බුලට් දෙයක් ගත්තා බං. උතරින් තියපන් එයිම් එක. දැන් ඕක උඩට එනකන් ඉඳලා තියපන් බං. කොයි තමාම නැහැනේ. ඒකයි හරිද? කොයි? දැන් මෙතෙන්ට අල්ලගෙන ඉමු. දැන් කොයි වාරේ. දැන් එයි නේද? 2යි බං. හරිද? ගැම්මන්නේ 2යි බං. හරිද? ඕකෙන් ගනින් බං. උණ්ඩය. ඊගාට එනවා 3යි බං. ගැම්මක් නේද? ආයි ෂොට් ගන්න එක ඕනේ නැහැ. දැක්කනේ බං එකපාරින් තියන්නේ බං. දැන් බං ඕවා අපි ගෙහුවේ පොඩි කාලේ. හරිද? මේ මෙතන තියෙනවා බං ග්ලාස් ෆියුස් එක කියලා එකක් බං. ඔකත් ගනින්කෝ. දැන් ඉතින් ග්ලාස් ෆියුස් එක අරගෙන මේ මෙතන තියෙනවා බං තැනක් බං ඔය ග්ලාස් ෆියුස් එක තියාගන්න. හරිද? මේ මෙතනින් ග්ලාස් ෆියුස් එක තියන්න ඕන බං. නැත්තම් උතන පොළව කැඩෙනවා. කොයි? ඉතින් බං මේක තමයි අපේ සුන්දර ගින්දර චොපර් එක. හරිද? එහෙනම් බං මේ පැත්තෙන් දොරක් තියෙනවා බං. ওই දොර අරගෙන යමන්කෝ. ඊට පස්සේ මෙතන තියෙනවා බං තෙල් පුරව ගනින්කෝ. එන වෙලා යන වැඩක් බං මේ හෙලිකොප්ටරෙන් පයින්නවා කියන එක. හරිද? හැබැයි අමාරු නෑ. ඊට පස්සේ ගිහලා මෙතනින් පුරව ගනින්කෝ තෙල් ටික. පුරවි තෙල්. ඊළඟ ඒත් මට තියෙන ප්‍රශ්නේ තමයි ග්‍රැනි මොකටද අපි මේක හිර කරගෙන මේ යන්න දොරෙන් පැනලා යන්නත් පුළුවන් හෙලිකොප්ටරෙන් යන්නත් පුළුවන් බෝට්ටුවෙන් යන්නත් පුළුවන් විදිහට විදි 3ක් හදලා ඇයි ඒකේ තියෙන බඩු හංගුවේ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. හරිද? නැත්තම් මං ග්‍රැනිට එහෙම කරන්න උවමනාවක් නැහැනේ. දැන් මම මෙතන තියෙනවා තව භාණ්ඩයක් ඩක් ටේප් එකක්. කොයි ඩක් ටේප් එක දීපන්කෝ. ඩක් ටේප් එක ගනින් බා. ඔකේ තාට්ටාලව ගනින් බා. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා බා හෙලිකොප්ටරේ යතුරු බා. ඔන්න එහෙනම් බං අවසානටම අපි හෙලිකොප්ටරේ උනුත් පැටනයි තියෙන. හරිද? එහෙනම් කොල්ලෝ ආදර මම ගියා. ඔන්න එහෙනම් මේක තමයි ග්‍රැනි චැප්ටර් 2 එකේ සුන්දර ගින්දර අවසානයේ. හෙලිකොප්ටරේත් උත් ග්‍රැනිගේ ග්‍රෑන්ඩ්පාගේ හෙලිකොප්ටරේත් ඊස්වා. එහෙනම් ආදර මම ගියා.